Hello guys, welcome back to my YouTube channel. ගොඩක් දවසකින් තමයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. අද මං හිතුවා day in my life වීඩියෝ එකක් කරන්න. අද normally මගේ දවස කොහොමද මම ගත කරන්නේ කියලා. ඇත්තටම උදේම බලද්දි ආස බලන්නකො ආරට වීඩියෝ එකෙත් බලා ගන්න පුළුවන්. නිකන් අවුවත් නැති වැස්සක් නැති එහෙම climate එකක් තමයි තිබ්බේ. ටිකක් කම්මැලි හිතුණා. ඒ කියන්නේ දවසම කම්මැලි කරගෙනත් බෑනේ ඉතින්. ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන හින්දා මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. මම දැන් කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ අන්තිම සෙමස්ටර් එකේ තමයි ඉන්නේ. අපිට මේ සෙමස්ටර් එකේ රිසර්ච් වැඩ තමයි ගොඩක් තියෙන්නේ. ඒ රිසර්ච් වැඩත් එක්ක හිර වෙලා ගොඩක් දවසකින් තමයි අද මේ ගෙදර ආවේ. ඇත්තම කියනවා නම් දැන් අපි අපේ කැම්පස් ජීවිතේ අන්තිම දවස් කීපය තමයි මේ ගත කරන්නේ. ටිකක් නෙවෙයි ගොඩක් දුකයි. ඒත් ඉතින් අපිට හැමදාම කැම්පස් එකේ ඉන්නත් බෑනේ. උදේම මම නැගිටලා පහන තිබ්බා. අද දවස් මට හැම ලොකු වැඩ කියලා දෙයක් නෑ. හැම ලොකු ප්ලෑන් එකකුත් නෑ. නිකන් normally තමයි හිතන් ඉන්නේ මම වගේ වැඩ ටික කරගන්න. ඔයාලට මම රිසර්ච් එක ගැන පොඩ්ඩක් කියන්නම්. රිසර්ච් එකේ හැම සතියකම කියන්නේ සතියෙන් සතියට අපි අපේ සුපර්වයිසර්ට ඒ කියන්නේ අපේ සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා අපිට. එයාට අපි progress report එකක් දෙන්න ඕනේ. එහෙම තමයි ඉතින් වෙන්නේ. ගොඩක් දවසකින් ගෙදර ආපු හින්දා මම මෙතන මේ හදන්නේ beetroot juice එකක්. ඒක අපිට හොඳයිනේ අපේ ඇඟටත්. ඉතින් මම උකට ඔය දෙහි beetroot ඉඟුරු වගේ දේවල් තමයි එකතු කරලා මේක හදලා තියෙන්නේ. මට බොන්න ලේසි වෙන මම මේකට අයිස් අතර තමයි දාලා තියෙන්නේ. හරි දැන් මම ආයි කියනකම මගේ රිසර්ච් එක ගැන අපිට නම් රිසර්ච් පාර්ට්නර් කෙනෙක් හම්බ වෙනවා. ඒකට එයයි මමයි තමයි අපි දෙන්න තමයි රිසර්ච් එක කරන්න ඕනේ. ඒ වුණාට report දෙකක් එතකොට thesis දෙකක් වගේ තමයි යන්නේ. lab works විතරක් එකට යනවා. ඇත්තටම මගේ රිසර්ච් පාර්ට්නර් විදිහට මට හම්බුනේ මගේ යාළුවම තමයි. මම ගෙදර ආවේ සෙනසුරාදා. ගෙදර ආවෙත් මම කොළඹේ දැන් ඒ කියන්නේ අපේ කැම්පස් එකේ ස්ටෝල් එකක් තිබ්බා. ඔයාලා අහලා ඇති Pro Food කියලා එක්සිබිෂන් එකක් තිබ්බා මේ ළඟදී. ඒකට අපේ කැම්පස් එකෙන් කියන්නේ රජරට කැම්පස් එකේනොත් ස්ටෝල් එකක් තිබ්බා. මොකද අපේ ඩිපාර්ට්මන්ට් එක ෆුඩ් ටෙක්නොලොජි. ඉතින් ඒකෙනුත් අපි අපේ ප්‍රොඩක්ට්ස් වගේක් එතන එක්සිබිෂන් එකට තිබ්බා. ඒ එක්සිබිෂන් එකේ කැම්පස් ආයට වෙනම ස්ටෝල් තියෙනවා. ඒ වගේම එක වෙන කම්පැනි වලිනුත් ඇවිල්ලා ලොකු ස්ටෝල් තියෙනවා. ඇත්තටම ඒක ගොඩක් හොඳ එක්සිබිෂන් එකක්. ඔයාලත් කැමති නම් ඊළඟ පාර හරි කමක් නැහැ කියලා බලන්න. අනේ මම දන්නේ රිසර්ච් එකක් කියන්නේ ඇත්තටම ගොඩක් ස්ට්‍රෙස්. ඒ කියන්නේ අපි දැන් මම ඔයාලට කිව්වේ සතියෙන් සතිය ප්‍රෝග්‍රස් රිපෝට් එකක් දෙන්න ඕනේ කියලා. ඒ රිපෝට් එක 4 දවසට එහෙම අපි මාරම ස්ට්‍රෙස් වෙනවා. තේරෙනවා. ඒ වුණාට ඉතින් ඒක රිසර්ච් එකක් කරන්න පටන් ගත්තාම තමයි ඒකේ අමාරුකම තේරෙන්නේ. මම ෆුඩ් ටෙක්නොලොජි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම කරන්නේ ගර්කින් පිකල් ගැන රිසර්ච් එකක්. ඒකේ හැබැයි මෙහෙමයි. රිසර්ච් එකක් කරද්දී අපි දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි දන්නේ නැති වෙනම පැත්තක් නේ තියෙන්නේ. කොහොමද ඉතින් අපි දන්නේ නැති දේවල් ජීවිතේ ගොඩක් ඉගෙන ගන්නෙ. දන්නේ නැති දේවලුත් ඉගෙනගෙන රිසර්ච් එක හරියට කරන එක තමයි මම ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට රිසර්ච් එක කියලා කියන්නේ ක්‍රෙඩිට් 8ක සබ්ජෙක්ට් එකක්. ක්‍රෙඩිට් 8ක් කියන්නේ ඉතින් ගොඩක් ලොකු දෙයක් නේ. එහෙනම් ඉතින් මේක ගොඩක් ලොකුවට හිතලා කරන්න ඕනේ දෙයක්. මේ සෙමස්ටර් එකේ කියන්නේ රිසර්ච් එකට අමතරව අපිට තව සබ්ජෙක්ට් දෙකක් වෙනම උගන්වනවා. කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. ඒ දෙකත් අපි ඉතින් අනිවාර්යෙන් කරන්න ඕනේ. මට හම්බුණා ගමීස් වගේක්. ඒ ටිකත් කන ගමන් මම මගේ වැඩ කරන්න තමයි මේ හදන්නේ. අනේ ඒවා හරිම කියුට්. ගොඩක් පාට වලින් තිබ්බා. මම හිතන්නේ මේවා මේ එක පාට එක ෆ්ලේවර්ස් වලට වෙන්නද තියෙන්නේ. ඒවා හරිම කියුට් ආනේ.
මම මේ අතේ අඳන් ඉන්න මගේ මෙහින්දි ආර්ට් එකත් මම අර ගියපු එක්සිබිෂන් එකේ එක ස්ටෝල් එක මුස්ලිම් ගර්ල් කෙනෙක්ගෙන් දැකලා තමයි අඳගත්තේ. මං හදානේ දැන් මේ නාන්න කලින් මගේ ඔළුවට ඔයිල් ඇප්ලයි කරගන්න. ගොඩක් කාලෙකින් තමයි මේ ඔයිල් ඇප්ලයි කරන්නේ. කැම්පස් එකේ ඉඳි වෙලාවකට ඔයිල් ගන්නවත් වෙලාවක් නැහැ. ඒ වුණාට ඉතින් ගෙදර ආපුවාම අපි ගැනත් හිතලා වැඩ කරන්න එපා. මම දන්නේ ස්ට්‍රෙස් එකටද නැත්නම් වතුර වලටද දන්නේ. මම කොණ්ඩේ සෑහෙන්න ගිහිලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. ඔයාලා කමෙන්ට් එකක් දාන්නකෝ මේ කොණ්ඩේ යන එක නතර කරගන්න හරි ඔයිල් එකක් හරි මොකක් හරි විදියක් තියෙනවා නම්. මම ගොඩක් වෙලාවට මේ ඔයිල් ගාලා හැම ලොකුවට මසාජ් කරන්නේ නැහැ. මට හිතෙනවා නිකන් ඒතකොට කොණ්ඩේ යනවා වැඩි වගේ එකක්. ඒ හින්දා ඉතින් මම පොඩි මසාජ් එකක් දාලා කොණ්ඩේ පීරන්නේ නැතුව ගැට ගහලා තියාගන්නවා. මෙතන මම මේ කොණ්ඩේ තෙල් ගාලා ටිකක් වෙලා ඉදි අතරම ඇඳට වෙලා ඉදි මම නිින්ද ගියා. ඊට පස්සේ මම නාලා ඉක්මනට ඇවිල්ලා ෆේස් පැක් එකක් දාන්න තමයි හදන්නේ. මේකට මම අරන් තියන්නේ රත් හඳුන් කුඩු, එතකොට වෙනිමෙල් කුඩු, සුදු හඳුන් කුඩු, තව જાතියක් තිබ්බා ඒකේ නම මට මතක නැහැ. ඒකේ නම මම හරියටම හොයාගෙන තව වීඩියෝ එකකින් මේ ෆේස් පැක් එක ඔයාලට ගියේ නම් අත්තටම මේ එක જાති මම ගත්තේ මේ සිංහල බෙහෙත් බඩු කඩ තියෙන අන්න එකකින්. ඔයාලට ලේසියෙන් මේ හොයාගන්නත් පුළුවන්. ඉතල ලොකු ගානක් වෙන්නේ නැහැ. මට හිතෙනවා මේ පැක් එක ගබා මොන ටිකක් ග්ලෝ වෙනවා වගේ කියලා. දන්නේ නැහැ ඉතින්. ඔයාලා try කරලා බලන්නකෝ. මේක මික්ස් කරගන්න ඔයාලට රෝස් වෝටර් හරි ඇලෝ ජෙල් හරි වතුර උනත් ගතර කමන්නේ. මම මෙතන වතුර ටිකක් දාලා දෙහි බින්දු කීපයක් දාලා තමයි මම මේක මේ හදාගෙන තියෙන්නේ. මූණ හොඳට හොදගෙන ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ මං ගාන විදිහට මූණේ ගා ගන්න තමයි තියෙන්නේ. මං ගාන විදිහට නෙවෙයි ඔයාලා කැමති විදිහක් තියෙනවා නම් ගා ගන්න. ඒක අපේ මූණේ ගාගෙන විනාඩි 15ක් 20ක් තියාගෙන ඊට පස්සේ ඔයාලට ඒක හොදලා අරින්න පුළුවන්. ගොඩ ගාලා අතුල්ලන්නත් එපා. මොකද මේකේ අර ස්ක්‍රබ් වෙනවා වගේ සීන් එකකුත් තියෙනවා. ඒ හින්දා මුණ තුවාල වෙන්න පුළුවන්. ඒ හින්දා අයියෙන් අතුල්ලන්න එපා. ඕක ගාලා මම හොතලා ඇරියා. ඊට පස්සේ මම මේ සැෆ්‍රන් ජෙල් එක යූස් කරනවා. ඊට පස්සේ මගේ බොඩි ලෝෂන් එකයි ඊට පස්සේ මගේ ලිප් බාම් එකයි යූස් කරා. ඊට පස්සේ මම මේ දවස්වල කියවන පොත කියවන තමයි දැන් මේ හදන්නේ.
එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.